ඉතින් අපි යනවා අද පානම අන්න අද පාද යාත්‍රා 20යි 25 ඉතින් අපි ගිය අවුරුද්දේ 24 ගියා මේ අවුරුද්ද 25 යනවා ඉතින් අද 18 ඉතින් අපි 19 යන්න වෙලා නැති නිසා අපිට ටයිම් එක මදි නිසා අපි යනවා අද 20 තමයි ගේට් එක හරින්නේ කුමන ඉතින් දැන් 5ට විතර පිටත් වුණා බස් එක දෙන්නේ 7ට පානම කොළඹ අපේ පත්මය අයියා තමයි ඉන්නේ අපිට එක ට්‍රිප් එකක් ගිහින් අපේ පත්මයගේ වාහනේ තමයි අද ට්‍රාන්ස්පෝර්ට් එක ස්පොන්සර් අපේ වසන්තය දින කතරගම හිටපු මම දන්නා නකොල්ල පාද යාත්‍රාවේ ගිය පාර ගියේ අපේ වසන්තය කතරගම තෙලුපු සෙවන තියා මේ පාරේ යන්නේ නැහැ මේ මොන්න අපි යනවා දැන් අපි පිටකොටුවට යන එක මං ඉන්නේ ඉතින් නම් හම්බෙමු පිටාවල්දී පානම අපි අතරම පානමට එද්දී පාන්දර 3:00 මම ඇවිල්ලා නිදාගත්තා මම නම් ටෙන්ට් එක දාගත්තා ඇවිල්ලා මම ටෙන්ට් එක දාගත්තා එහෙමම නිදාගත්තා දැන් තමයි හැරුණේ ඉතින් මේ අපි ඉන්නේ පන්සලේ ඉතින් අපි දැන් උදේම තේ එකක් බොන්න කියලා හදන්නේ ඔව් උසද්දා එන්නේ නේ ඔන්න ඉතින් අපි තේ බීලා උදේට කෑම කාලා නූඩ්ල්ස් එහෙම අදානේ කාලා ඉතින් ඔන්න දැන් ඔක්කොන්දර බලා පිටත් වෙනවා ඉතින් බල් ටික දාගත්තා එක හදාගත්තා අපි තව චතුරුමල්ලි ආනන්ද අයියා මගේ එනවා අපි මෙතන තමයි ඊයේ රෑ නැවතුනේ පානම බස් එක නවත්තයිද බලමු බස් එක නවත්තයිද කියලා ඉතින් ඔන්න ඔක්කොලට යන බස් එකක් හම්බුණා මේක ගෙලින්ම වරගලු පාරේ කොහෙද ඉඳලා කියලා පානම පන්සල ගාව ඉඳලා හම්බුණා බස් එක මේ ඉතින් මේකෙන් කෙලින්ම මොකද දේවාලය ගාවට යනකම් යනවා ඒක නිසා මේ ලේසි මේක ඉතින් අපි මොකදට ගිහිල්ලා බලමු මොකද බස් එක කොහොමද කියලා මොකද මම දැන් ගිහින් මේක පොඩ්ඩක් දෙන්න ඔකෙන් බලමු ඊළඟට කොහොමද කියලා ඔකන තත්ත්වය මෙතන ඉඳලා ඔකනට එක්කෙනෙක්ට වැටෙනවා බස් එකට ටිකට් එක 200ක්. ඉතින් අපි තුන්දෙනෙක් ඉන්නේ ඉඳලා 600ක් ගත්තා. ඔකනට 200යි ටිකට් එක පානම ඉඳලා කිලෝමීටර් 18ක් විතර තියෙනවා. ඉතින් දැන් අපි යන්නේ කුමන සීතේ කියන්නේ කුමන ජාතක වන උද්‍යානයනේ මොකද කියන්නේ ඒක පැත්තනේ ඉතින් එතන යන්නේ මේ වගේ රක්ෂිතයක් තමයි තියෙන්නේ
ඔන්නදී අපි ඔක්කොන්දට ආවා බස් එකේ ආවා මෙතනට රුපියල් 200ක් ගත්ත එක්කෙනෙක්ගෙන් කිලෝමීටර් 18ක් විතර වෙනවා ඉතින් ඔක්කොන්දට ඇවිල්ලා අපි ටෙන්ට් එක දාගත්තා මෙතන පොඩ්ඩක් හෙවන නිසා හොඳ හෙවනක් තියෙනවා මෙතන ඉතින් අපි මහේෂය දැන්ටම නිදාගත්තා මටත් නිින්දක් නෑ එළියකන් අපි පාලමට එනකම්ම ආවනේ පාන්දර 3:00 පානමින් එනකොට ඉතින් දැන් ඔක්කොම ඉන්නේ අපේ අනිත් කට්ටියත් වගේ නා ආනන්දයි එනවා චතුර එනවා අපි පොඩ්ඩක් නිදාගෙන එයාට මොනවාරි කන්නව හදන්නත් ඕනේ අපි කට්ටියත් මගේ එනවනේ නා ගන්නත් ඕනේ ඉතින් බලමු ඉස්සරහට දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක අපේ 2025 පාදයාත්‍රාව ඔන්න හෙට උදේ පටන් ගන්නවා මෙතනින් කුමන රක්ෂිතේ යාල කැලේ හරහා කතරගමට යන පාදයාත්‍රාව. ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ ඔක්කොන්දේ. මම හවසට පෙන්නන වීඩියෝ එක දේවාලය ඇතුළට ගිහලා අපි එතන පූජාව තියෙන එකයි ඒ ටිකයි බලමු. හවසට බලමු. තව ටිකකේ. ඉතින් එන බලමු. ජය හැමෝටම දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක ඔන්න ආඩිලියක් තියෙනවා ආඩිලියක් බලමු දාලා වතුර ආඩිලියක් බොන්න බෑ අතපය පොඩ්ඩක් හොල ගන්න පුළුවන් අතපය පොඩ්ඩක් හොදලා ගන්න පොඩ්ඩක් හොදලා ගන්න අපසෙට් නෑ නේද දාලා ගමු පොඩ්ඩක් හරි YouTube पे कोई बोलो हम भंडारा भंडारा कोई है අපි බණ්ඩාරගම ගුම්ගමුව සීමා විහාරස්ථ දන්සල් කමිටුව ඔකඳ පාදයාත්‍රා දන්සල් කමිටුව අපි වසර 12ක් අඛණ්ඩව එක දිගට මේ දන්සල පවත්වාගෙන යනවා. ඉතින් අපි සාමාන්‍ය ಜಾති 8ක් 9ක් එක්ක ප්‍රසිද්ධයි කළුතර ಜಾති 8 දන්සල කියලා කිව්වහම YouTube නාලිකාවලත් ප්‍රසිද්ධයි මේ දන්සල. Thank you. Things it did not. මේ ಜಾති අටේ බද්දන්සල කිව්වම ප්‍රසිද්ධයි කියලා කිව්වා අපි පෙන්නනු එතන බණ්ඩාරක. ಜಾති අටේ බද්දන්සල. ඉතින් ඔන්න කළුතර ඉඳලා ඇවිල්ලා දෙනවා. ඉතින් ගොඩක් පින් සිද්ධ වෙනවා කට්ටියට. මේ
බද්දන්සලේ සංවිධායක මහත්තයෙක් ආවම ඉතින් කියන විස්තරේ මේක බණ්ඩාරගම ගුංගමුව ශ්‍රී මහා විහාරස්ථාන දන්සැල් කමිටුව වසර 10ක් පවත්වලා මේ 11 වෙනි වසරේදී පවත්වනු ලබන මේ මහා දන්සැල ගුංගම ශ්‍රී මහා විහාරස්ථානයේදී එක්තරා අපි සමාජික මහතුන්ගේ යෝජනාවක් අනුව තමයි මේ දන්සැල ආරම්භ කළේ. මේ දන්සැලේ කිසිම සභාපතිවරයෙකු ලේකම්වරයෙකු භාණ්ඩාගාරිකවරයෙකු නැහැ. එකම තරා කමිටුවක් මේ සියල්ලටම අයිති එක සම අයිතිය තමයි තියෙන්නේ. ඒ වගේම මේ සියලු දෙනාම පේ වෙලා ඇවිල්ලා ඉන්නේ. ඒ අය මස් මාළු කන්නේ නැතුව මලකෙවල් නොගිහිල්ලා බොහොම සද්ධාවෙන්. මේ ඒ වගේම මේකේ හැමතිස්සෙම ಜಾති 10ක් විතර තියෙනවා සෑම කෙනෙකුටම. ඒවා ඉතින් බොහොම සෞඛ්‍යකාරී සිත විදිහට අපි පිරිසිදුම වතුර ගෙනල්ලා තමයි මේ කෑම සකස් කරන්නේ. කිලෝමීටර් 18ක් දුර ගෙවාගෙන මේ තියෙන ලොරි රථ නොමිලේ මේ බස් රථ තෙල් පමණක් යොදාගෙන ඇවිල්ලා ඉන්නේ. මේ සියලු සමාජිකයෝ තමන්ගේ අපේ මේ ඉන්නේ අපේ ලොරි රථේ රියදු මහත්මයා අපි ආරම්භ කළේ මේ මහත්මයාගේ ලොරි රථේ 2012 නමත් කියමු. ඔව් 2012 වසරේ. රියදු මහත්තයාගේ නමත් කියමු. ඔව් අපි නිමල් ජයන්ත මහත්මයා. ඒ මහත්මයා මේ සියලු දෙනාම මේ වසරේදී මම හිතන්නේ අපි දන්සැල් 3ක් වශයෙන් පැවැත්තුවා. ඊයේ රාත්‍රියේදී අපි හවස් වරුවේදී බිස්කට් තේ දන්සැලක් පැවැත්තුවා. ඒ වගේම අද උදෑසන සිට 5 සිට මේ මහා දන්සැල පැවැත්වෙනවා මහා රාත්‍රී මධ්‍යම රාත්‍රිය දක්වා. ඉන්න අනතුරුව හෙට උදෑසන 5 සිට දහස් සංඛ්‍යාත ජනතාවකට කඩල දන්සැල පැවැත්වීමට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය. මේ සියලු දෙනාම එකම සහෝදර හැඟීමකින් අපි මේකේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි උතුරු දකුණ යා කෙරෙන පාලමක් විදියට. මොකද තමිල ජනතාව සමග අපේ බෞද්ධ ජනතාව එක්කිරීම. ඒ වගේම මේ කටයුත්තේදී මහත්වෝ අපි අනිවාර්යයෙන්ම සිදු කරන තවත් කටයුත්තක් තමයි මේ මාර්ගයේ එනකොට ශාස්ත්‍රවල කියන ප්‍රදේශයේ තියෙන මණිපබ්බත රාජමහා විහාරය. ඒ විහාරස්ථානයේ කිසිදු ස්ථිර දායකයෙකු නැහැ. ඉතින් අපි සෑම වසරකම මේ මණිපබ්බත මහා විහාරයට අපේ මේ වියලි ආහාර ද්‍රව්‍ය ඒ වගේම ඒ විහාරස්ථානයට අවශ්‍ය කරන සාමණේර හිමිනමතුරුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙනත් කටයුතු සඳහා ඒ වගේම මේ වසරේදී ගුංගම ශ්‍රී මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කුමුකේ ඉන්ද්‍රසෝන ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු අපි මේ සමාජිකයෝ ඒ වගේම අසල්වාසීන් ලබා දුන් පරිත්‍යාගයන් අපි හෙට උදෑසන බාර දීමක් සිදු කරනවා. ඒ වගේම අපි හෙට උදෑසන ගිය වසරේදී අපි ආරම්භ කළ දසවන සංවත්සරය වෙනුවෙන් පාද යාත්‍රාව සඳහා සහභාගී වන්න. ඒ අනුව ගිය වසරේදී 14 දෙනෙකු සහභාගී වුණා. මේ වසරේදී එහා සමාන පිරිසක් හෙට උදෑසන පාද යාත්‍රාවේ ගමන් ආරම්භ කරනවා කතරගම දක්වා. මේ සියල්ලංගෙන්ම අපි බලාපොරොත්තු වෙන අපි විශේෂයෙන්ම මේ සියලු දෙනා බොහෝ පිරිස් අපේ සම්බන්ධ වෙලා ඉන්න අයට කඳුසුදුන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. ඒ අය දිනෙන් දින මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේ දන්සැලේ තියෙන විශේෂත්වය. ඉතින් අපි මුලින් කිව්වා වගේම මේක අර එක්තරා පාලමක් කියන එක තමයි අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ කියන්න ඕනේ මේක උතුර දකුණ යා කරන පාලමක්. සිංහලට බෞද්ධ කට්ටිය ඒගොල්ලොත් ඒ වගේ ඒ වගේම ඉතින් මේක ගොඩක් පින් සියලු දෙනාට මේක වාගේට හැමෝටම නම් වලින් කියනකොට හැමෝටම ඉතින් ගොඩක් පින් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම අපි ඔබතුමාද මේ ස්ථානයට ඇවිල්ලා ඔබතුමාගේ YouTube channel එක ඔස්සේ මේ කටයුත්ත පිළිබඳව යම් කිසි ප්‍රචාරයක් ලබා දීම පිළිබඳව අපි ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ විශේෂයෙන් කඳසුරුන්ගේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ හොඳ කටයුතු වලට තව තවත් ඔබේ channel එක යොමු වේවා කියන අපේ ආශිංසනාත්මක පැතුම මේ මොහොතේදී අපි ප්‍රාර්ථනා කරනවා. කඳසිරිත පිටයි ඔයගලන්ටත් කඳසිරිත පිටයි. ඉතින් ගොඩක් පින් අපිට මේව සැලකුවා. බොහොම විශේෂයෙන්ම අපි මහත්මයා සඳහන් කරන්න ඕන මේවර මේ අපේ පාදයාත්‍රා බද්දන්සැල් සඳහා අපි ඇවිල්ලා තියෙන මේ නිල ඇඳුම ටී-ෂර්ට් එක ලබා දීමේදී අපේ සමාජික මහත්මයෙක් වෙන නිහාල් ජයසිරි මහත්මයාගේ ඉල්ලීම පරිදි පිටකොටුවේ 7 සේල් සෙන්ටර් අධිපතිතුමා පූර්ණ අනුග්‍රහය ලබා දීලා අපිට නොමිලේ මේ ටී-ෂර්ට් ලබා දීමත් අපි විශේෂයෙන් සිහිපත් කරනවා බන. போலாம் பஸ்ல போலாம் இண்டகுலர்ல போலாம் தொட்டில போலாம் அங்க முருகனுக்கு தெரியாது. இதே உகந்தைக்கு வந்து முருகன் இந்த இதால வள்ளியை கொண்டு போனாருன்னு சொன்ன அந்த பாதைகளால போனீங்கன்னா
கேட்காத வரங்கள் எல்லாம் தந்திருக்கிறார். ஒரு உதாரணம் இந்த பரதேசி சொல்றாங்க. நான் ஒரு பரதேசி பிச்சைக்காரன், 1 கோடி ரூபாய் பொறுமையான பேரை தந்திருக்கிறார் என்றா உங்களுக்கு எல்லாமே கிடைக்கும், அன்பு கிடைக்கும். இது சொர்க்கம். எதிர்பார்த்து கொண்டிருப்பீங்க. நாளை பாத திறக்கிறாங்க. 2ஆம் தேதி யாத்திரை தொடங்குது. නරගන් චොක්කම දොන්නේ இல்லை. இது சொர்க்க பூமி. ඔන්න ඉතින් පානකට આવොත් පානම මූදු වෙරළ මේක තමයි. ඉතින් මම ගිය අවුරුද්දේ වීඩියෝ එකක් ගෙනාවා. ඒකෙත් අර මම පෙන්නු අතර අතරම දෙයියෝ ආවා කියලා කියනවානේ. ඔරුවක ඔරු දෙක ඔරු දෙක ගාල් කරලා ඒක කළු කරකගේ ගාල් කරලා එතන ඉඳලා තමයි මේ යාල කුමන මැද්දෙන් ගියා කියලා කියනවා. ඉතින් මේක තමයි පානව වෙරළ තීරය. ඉතින් ලස්සන සුන්දර වෙරළ තීරයක් හැමෝටම නාන්නත් පුළුවන්. මේ බෝයාවක් දාලා දෙනවා. නේවිගෙන් ඉතින් සපෝට් එකක් දෙනවා. ලංකාව කිව්වොත් ඉතින් සුන්දරත්වය පිරුණු රටක්නේ. ඒක කියන දෙයක් නෑ. ඒ වගේම තමයි මේ වෙලාවේ මේ උපරිමයෙන්ම මේ සුන්දරත්වයේ තියෙන රටක්. ඉතින් ලංකාවේ මුහුදු වෙරළට සමාන වෙරළක් කොහෙවත් නැහැ. කොහේ ගියත් ලංකාව තමයි ඉතින් නම්බර් 1 බීච් එකක් තියෙන්නේ. ඔන්න පානම කියන්නේ ඒ වගේ තැනක්. ඉතින් ලස්සනයි සුන්දරයි. එන්න ආයි ඇවිල්ලා දේවාලේ වැඳලා යන්නත් පුළුවන් පානමට ආවොත්. සුන්දර මුහුදු වෙරළක්. සුන්දර තීරයක්. ඉතින් ලස්සනයි. இளநீரும் பட்டிருப்போம் தன்னதி கந்தா, இளநீரும் பட்டிருப்போம் தன்னதி கந்தா, வரும் அடியார் வரும் முன்னே தன்னதி கந்தா, வரும் அடியார் முன்னே தன்னதி கந்தா, தீட்டு வைப்பாய் வினைகள் எல்லாம் தன்னதி கந்தா, தீட்டு வைப்பாய் வினைகள் எல்லாம் தன்னதி கந்தா, சொந்து வரும் அடியருக்கு தன்னதி கந்தா, ஜோதி முகமாக நிப்பாய் தன்னதி கந்தா, ஜோதி முகமாக நிப்பாய் தன்னதி கந்தா, படுத்து வரும் அடியருக்கு தன்னதி கந்தா, படுத்து வரும் அடியருக்கு தன்னதி கந்தா, பதியாத்து மன்னமலை தன்னதி கந்தா, பதியாத்து மன்னமலை தன்னதி கந்தா, இல்லோ என்றோர் வாசலிலே தன்னதி கந்தா, இருளொழியாய் தோன்றிடுவாய் தன்னதி கந்தா, இருளொழியாய் தோன்றிடுவாய் தன்னதி கந்தா, உண்டொண்டார் வாசலிலே தன்னதி கந்தா, உண்டொன்றாய் வாசலிலே தன்னதி கந்தா, ஒளி விளக்காய் நின்றிடுவாய் தன்னதி கந்தா, ஒளி விளக்காய் நின்றிடுவாய் தன்னதி கந்தா, புகழ்வாடும் அடியருக்கு தன்னதி கந்தா, புகழ்வாடும் வருப்பாள் வந்த வினை தீர்த்திடுவாள், மஞ்சளிலே குளிச்சு நிப்பா, திங்காதம்மா திருச்சி நிப்பா. ரோஹரா நெஞ்சினிலே நிறைந்திருப்பா அம்மா, நெஞ்சினிலே நிறைந்திருப்பாள், நிம்மதியை தந்திடுவாள், பஞ்சகரின் வாழ் வருப்பாள், வந்த வினை தீர்த்திடுவாள், மஞ்சளிலே குளிச்சு நிப்பா, திங்காதம்மா திருச்சி நிப்பா. மஞ்சளிலே குளிச்சு நிப்பா, திங்காதம்மா திருச்சி நிப்பா, தஞ்சமின்றி வருவோரை தயங்காமல் காத்திடுவாள், தஞ்சமின்றி வருவோரை தயங்காமல் காத்திடுவாள். மல்லிகை தரம் கொடுத்தும் மாலையும் அரிசி மாவிளக்கு
பட்டு பீதாம்பரத்தில் தவணியும் உனக்கு பவாடை சேலைகளும் கொண்டு வந்தோம். பட்டு பீதாம்பரத்தில் தவணியும் உனக்கு பவாடை சேலைகளும் கொண்டு வந்தோம். துள்ளிய எந்த முன்னே Good morning. ඔන්න ඉතින් උදේ පාන්දරම අපි ආවා පාරව බීච් එකට. ඉර උදාව බලන්න ඉතින් ලස්සන ඉර උදාවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉර උදාව තියෙන්නේ. අපි චතුරමල්ලිත් ඉන්නවා. උදෙන්ම නැගිටලා මහේෂයත් ඉන්නවා. ඉතින් අපි ඊයේ රෑ හිටියේ මේ මෙන්න මෙතන ටෙන්ට් එක දාගත්තා මේ. මොකද මේ මුහුදයින් ඉන්න ඕනේ හින්දා අපි ඇවිල්ලා මෙතන තමයි ටෙන්ට් එක දාගත්තේ. ඉතින් මේ ලස්සන මුහුදු තීරේ නිල්වන් මුහුදු තීරේ තමයි අපි ඊයේ රෑ හිටියේ. ඔය විදිහට තමයි ඉර උදාව තියෙන්නේ. ලස්සන ඉර උදාව. ඉතින් ඔන්න පාන්දරම ආවා ඉර උදාව බලන්න. අපි ඉරා හිටියා මෙන්න මෙතන මේ අපි අරහේ මේ ඔක්කොන්ද දේවාලේ ඉඳලා අපි ආව මුහුදට ඇත්තට පොඩ්ඩක්. ලස්සන සුන්දර වේලකී තමයි අපි රෑ පහන් ගත කරේ. ඉතින් අපි චතුරමල්ලිත් ඉන්නවා. චතුරමල්ලි මාෂා ඉන්නවා. Good morning. ඉතින් මෙතන සම්පත් අය travel with සම්පත් YouTube channel එකේ ඉතින් එයාගේ වීඩියෝ එකක් ගන්න ඒකත් බලන්න. ඒ චතුර මාෂා ඒ ඔන්න තරදා පිටි මෙහෙම තා පානම් තියෙන්නේ. අපි හතර දෙනා තමයි යන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි සෙටප් එක මේ තියෙන්නේ. අපේ ආනන්ද අයියා ඉන්නවා. අපි මෙතන තමයි හිටියේ. මගේ ටෙන්ට් එකේ තියෙනවා, චතුරගේ ටෙන්ට් එක තියෙනවා. ඉතින් මෙතන තමයි අපි රෑ එළිය වෙනකම්ම නිදාගත්ත තැන. මගේ නම් බඩුත් ඔක්කොම. ආනන්ද අයියා good morning. morning වේවා. good morning ඔන්න අපේ අපි උදේම යන ලෑස්ති වෙනවා. මෙන්න මෙහෙම තමයි අපි හිටියේ ඔන්න මුහුද. මෙන්න අපේ ටෙන්ට් එක. ඔන්න ඉතින් ඊයේ අපි හිටපු තැන අස් කරා ඔක්කොම සුද්ධ කරා ක්ලීන් කරලා ඔක්කොම කරලා දැන් අපි පිටත් වෙනවා. ඉතින්
උක්කඳ ඉතන කුමනට තියෙන පොඩ්ඩ දුරක් ගේට් එක ගාවට. ඉතින් ඔන්න අපි දෙන්න පිටත් වෙනවා. මාරයි වෙලාව මේ වගේ ඉර එළිය වැටලා තිබ්බට දැන් වෙලාව 6 මාරයි. ඒ කියන්නේ මෙහි නැගෙනහිරනේ කොන්ටම ඉර උදා වෙනවා. ඉතින් 6 මාරයි වෙලාව. දැන් අපි පිටත් වෙනවා කුමන ගේට් එකට. අපි බලමු. ඉස්සරහට ඉන්න channel එකත් එක්ක වීඩියෝ එක subscribe කරන්න, like එකක් දාන්න, කාට හරි බලන්න share කරන්න. ඉතින් ඔන්න අද අපි ඔක්කොම පිටත් වෙලා ආනන්දය චතුර මහේෂය අපි 4 දෙනා තමයි අපේ නඩේ ඉන්නේ. ඉතින් හරෝහරා ඔන්න ඉතින් අපි යනවා පිටපත ඉඳලා පොඩ්ඩක් උක්කන්ද දේවාලයට ගිහිල්ලා දේවාලෙත් වැඳගෙන එහෙමම පිටත් වෙනවා අපි කුමනට හරෝහරා. මං කබල කොට ගන්න. ඉතින් විජාව තියන්න යන්නේ සම්පතය
මේක ඉන්නවා ටික බෙද. ඕනෙට අපි පූජාව තිබ්බා. පළතුරු පූජාවක් තිබ්බා. තියලා මේ යන ගමන ගැන සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරලා දෙවියන්ගෙන් ඉල්ලුවා. ඉතින් කරදරයක් නැතුව හැමෝටම යන්න ලැබෙන්න කියලා. ඉතින් දෙවියන් හඳුනගේ පිටේ අපිට මේ ගමන අවසන් කරන දවස් 4 ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඉතින් හැමෝටම හොඳ දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඉතින් අපි බලමු අපි අද ඉන්නේ කුඩා කැබලිත්. ඉතින් කුඩා කැබලිත්තට ගිහිල්ලා බලමු. යන මාර්ගයේදී බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දැන් මෙතන ඔකනේ සමු ගන්නවා. අපි හම්බ වෙමු කුඩා කැබලිත්තට. ඉතින් හරෝහරා ඔන්නේ 4 දෙනා පිටත් වෙනවා. අපි දැන් තමයි ඔකනේ පිටත් වෙන්නේ. ඔන්නේ අපි අතුල් වෙනවා කුමනට. කුමනින් තමයි කුඩා කැබලිත්තට තියෙන්නේ යන්න. ඉතින් අද අපි ඔක්කොන්ද නැවතිලා ඉඳලා අපි පිටත් වෙනවා කුමන. ඉතින් ඔන්න කුමනට යන ගමන් ඉන්නේ. ගොඩක් මෙතන මේ ආමි පොයින්ට් එකක්. ආමිකෙන් තමයි ගොඩක් මෙතන වැඩ ටික වෙන්නේ. එතන ඉතින් ලියා ගන්නවා, රෙජිස්ටර් කරනවා ආමිකෙන්. අපේ 3 දෙනා වගේ නා. අපි ඇතුල් වෙනවා කුමන ජාතික වන උද්‍යානයේ ඇතුළට. බලමු ඉස්සරහට ගිහිල්ලා. ඔන්නේ මෙතන තමයි මේ කුමනට ඇතුල් වෙන හැමෝම රෙජිස්ටර් කරනවා. ඉතින් කී දෙනෙක් ආවද නැද්ද කියලා රෙජිස්ටර් කරන තැන තමයි මේක. මේ අපි බලමු අපි 4 දෙනා ඉන්නේ. අන්න අපි ඉන්නේ. ඉතින් රෙජිස්ටර් වෙන ගියේ. ඉතින් කුමනින් ඇතුල් වුණා. රෙජිස්ටර් කරා අපි 4 දෙනා. ඊට පස්සේ ඉතින් යන්න තියෙන දැන් දිගටම එන හරෝහරා. ඔන්නේ අපි කුමනට ඇතුල් වෙලා කුමන ගේට් එකේ ඉඳලා දැන් අපි යනවා කුඩා කැබලිත්තට. ඉතින් අපි 4 දෙනා අපි ගිය පාර ආපු ටීම් එක හිටියනේ අපි 4 ඒගොල්ලන්ගේ වාහනේ තිබ්බා. ඒකට තමයි අපේ බෑග් ටික ලේසි. ඉතින් කුඩා කැබලිත්තට එනකම්ම පොඩ්ඩක් මහන්සි අඩුවෙන් යන්න පුළුවන්. ඒක නිසා මේ
කිඹුලු කාලානේ. කන්නේ කිඹුලනේ කුටියක් වගේ වෙන්නේ නැති නේද? சிவமே 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 ඉතින් දැක්කනේ ඒගොල්ලෝ භක්තියෙන් තමයි මේක වඳින්න එන්නේ. දෙවියන්ගේ ගීතිකා මන් දන්නේ මොනවද සින්දු කියලා භජන්ද දෙවියෝ ගැන කියන ඒවාද කියලා. ඉතින් දේව භක්තියෙන් තමයි එන්නේ කට්ටිය. ඒක තමයි මේකේ විශේෂත්වය. මේ ඔක්කොම පේ වෙලා ඉන්නේ. අපිත් පේ වෙලා ඉන්නේ අතර වෙලා. මස් මාළු කිසි දෙයක් කාලා නැහැ. එයාගේ ටැංකිත් තියෙනවා සාමාන්‍යයෙන් තැනින් තැන පොයින්ට් කරලා. ඔන්නදී අපි ආවා යෝධ ලිප් ගල් තුනක් තියෙනවා. යෝධ ලිප් ගල් තුනක්. ඉතින් ඔන්න අපි ඉන්නේ යෝධ ලිප් ගල් තුන. ගිය පාරත් මම වීඩියෝ එකේ මෙතන පෙන්නුවා යෝධ ලිප. ඉතින් මේ තියෙන්නේ එක ගලක්. තවත් ගලක් තියෙනවා. මෙතන තියෙනවා තවත් ගලක්. ඉතින් ඔන්න යෝධ ලිප් ගල් තුනේ ගල් තුනම මම පෙන්නුවා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. වගේ එනකොට වතුර බවුසල තියෙනවා මේ කාන්තාර වගේ එනකොට ඉතින් සෑහෙන ලොකු පිනක් කරන්නේ. අයිල කොහෙද අය? ඒ කියන්නේ විශ්වයපඩ පාර තම්බිලේ. මේ දවස් 14 මෙහෙම දෙනවද වතුර? කොහොමද? අද විතර? ඔව් හැමදාම හෙටත් තියෙනවා. එලා නෑරම් වත කුඩකද? සරේ. හැමදාම ඉන්නවා. අද දවස් ඉවරනකල් ඉන්නවනේ. ඉවරන තමයි ඉන්නවලු ගම්පාරේ කට්ටිය. ගොඩක් පින් ගොඩක් ස්තුතියි මේ මොකද පිනක් ඉතින් කාන්තාරේ දෙන්නේ යන කට්ටියට වතුර දෙනවා. මෙයාලගේ මත තමයි දුන්නේ. පාලු. අන්නේලා හොතල වලින් යන්නේ. මේ කපු ඕනේ. ආගොඩක් ගන්න උදාලා. මේක දාන්නේ මේ ආජාතික ජල සම්පාදන ඔන්නේ අපි ටිකෙන් ආවා ටෙස්ට් කරා කෑම මොනවාද බිස්කට් තේ අනේ තේ බිව්වේ බීම බිව්වා. ඉතින් ටිකෙන් අපි ආවා බාබුරා කලපුවට. මේක තමයි බාබුරා කලපුව. ඉතින් මගේ ජීවිතේ හොඳම සම්දිස්ථානයක් මේක. මේ අමතක කරන සම්දිස්ථානයක් ගිය අවුරුද්දේ මට අපිට ලහිරුවයි හම්බෙන්නේ මේ බාබුරා කලපුවේ. ඒක ඉතින් ජීවිතේ අමතක වෙන්නේ නැහැ මේ. ඉතින් මතක් කරනවා ට්‍රැවල් එකේ ලහිරු අයියා මේ අද අපිත් ඒ සහභාගී වුණේ නැහැ. එයා වැඩත් එක්ක යා බිසි වුණා. ඉතින් බලමු ලබන අවුරුද්දේ අපිත් එක්කයි. ඉතින් ජීවිතේ අමතක කරන තැන බාබුරා කලපුව. ඉතින් ඔන්න ටිකෙන් ටික ආවා බාබුරාට. මේ තමයි බාබුරා කලපුව. වතුර නැහැ මම හිතන්නේ. මෙතන එක නැවතුම් පොලක් ටැංගිලා ඉන්නේ. ඒගොල්ලෝ මෙතන ඉන්නවද නෑ මම හිතන්නේ මේකේ. ගොඩක් අය ඉන්නව නවතිනවා.
ආනන්දයි අපි. ශ්‍රවණ ආනන්ද රොද්දු. අදුර අඩු කරගන්න පුළුවන්. ඒක අපි නැත්තම ගොඩක් වතුර ගියේ මේ පාරේ. ඒනවනේ. යන්නේ ගොඩ කාලේ. ඒක නිසා තමයි මේ chance එක අපිට හම්බුනේ බැටිං එක. නැත්නම් අපි වටයක් ක්‍රොස් කරන්න ඕනේ. සෑහෙන කොටයක් යන්න ඕනේ. අන්න ඒක. බීම දාසල මොන ඉතින් අපි යනවා බීම දාසලට බීම දාසලක් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ උතුමාලා කොහෙන්ද මේ දන්සල කරන්නේ? අපි කල්මුණ අම්බාර අර වෝටර් වතුර මේවා කරලා තියෙන්නේ තෝ කට්ටියද? අපි නිකටම අර වතුරක් දීලා අර ට්‍රැක්ටර් වල වතුර දෙන්නේ තෝ අර. අපි කණ්ඩායම ඉන්නවා වෙනවන කණ්ඩායම ඉන්නවා. අපි මෙතන බාගුර කුමුකන් ඔව් ඔව්. පොඩි කැබිනට් පොඩි කැබිනට් එතනක් තියෙනවා. අතනත් අපි කඩි ඉන්නවා. හරි මාරය. සුපිරි. මේ වැඩක් මොකද මේ සුපිරි වැඩක් නේ. මොකද මේ හරි වෙනවා. සන්තෝෂයි. මොකද මේක හරි වටිනවා. දිගටම අවුරුදු දෙන්නේ. මෙඩ කරන කට්ටිය ඉන්නවා අපි මෙතන අපි දවස් 10ක් නිවාඩු දාලා තමයි ඉන්නේ ඔක්කොම. වැඩ කරන රස්සාව කරන කට්ටිය ඒක කැපවීම. ටිකක් ගාලනේ අපි මිනිසුන්ට දව් කරන්න ඕනේ. නෑ අවුරුදු 500ක් ඉන්න පුළුවන්ද? බෑනේ. අපි ඉන්න කාලේ අපි ඒ සේවය කරගන්න. නෑ අනික අනිත් එක මේක හරි ලොකු පිනක්. මොකද මේ වතුර ටිකක් බොනකොට වතුරත් හොඳයි. වෝටර් පොට් වතු තමයි දිගටම අපි අරගෙන ආවිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. Thank you very much. මොකද්ද කිව්වා කට්ටියගේ සොසයිටි එක? ස්පෑන්ට් social pioneer attitude networking for development කියලා. හරි. බොහොම සන්තෝෂයි. එහෙනම් අපිත් ටිකක් බොන්න. වෙන හොඳ වැඩක්. මෙන්න තියෙනවා කෝප්‍රල් කටු. මෙන්න ඒකට කියන්නේ කෝප්‍රල් කටු කියන එක. අර කෝප්‍රල් ගේ එළියේ තියෙන කටු වගේ තමයි මේක. ඒ කියන්නේ කෝප්‍රල් කටු ඔන්න. ඒ කියන්නේ කෝප්‍රල් කටු. ඔය මෙතනින් එහාට නාන්න එපා කියලා තමයි කියන්නේ කිඹුල්ලි ඉන්නවා කියලා. මෙතන මේ පැත්තට තමයි නාන්න කියන්නේ. මේ පැත්ත තමයි සේෆ්. මේ පැත්තේ කිඹුල්ලි ඉන්නවා. ඒ නිසා මේ පැත්ත හොඳයි සේෆ්. අර හරිය. මේ හරිය හොඳ නැහැ කියලා තමයි කියන්නේ කිඹුල්ලි ඉන්නවා. ඒක නිසා ආවුත් නාන්න එපා. කිඹුලා කෑවොත් අපි දන්නේ නැහැ. අපි කියන්නේ නැහැ. ඉතින් ඔන්න අපි ආවා. සෑහෙන දුරක් ආවා. ඉතින් මෙතන මේ හරි සනීපයි උණගක් කියන හොඳ. ඉතින් ටිකක් කියලා මෙතන නැවතා තියෙන මුහුද. මුහුද වැලි පාරයක් තියෙනවා අපි. කොම් විල්ලු වගේ තියෙනවා. ඉතින් මේවා හිඳිලා පේනවනේ. වතුර නැහැ. ගොඩ කාලෙකින් වැහලා නැහැ මේක. වැස්ස නැති එක තමයි වාසි. මොකද නැත්තම් අපිට යන්න බෑනේ. මේකේ වතුර බිනවම වටෙන් යන්න නැති. 5 කිලෝමීටර් 7
4-5ක් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඉතින් අපි යනවා බලමු දැන් ඊළඟට තියෙනවා කුමන තව එකක් තියෙනවා කුරුල්ල බලන තැන. ගිය පාරත් අපි එතන හිටියා ටිකක් කියලා. ඉතින් අපි යනවා කුමන ටවර් එකට බලමු. පේනවනේ අවුව. දැන් වෙලාව දවල් 1ක් පහුවෙලා. ඉතින් චුට්ට හිමීට යනවා. හැබැයි මේ උලගත් එක්ක යන්න පුළුවන් ලේසි. මං කියන එක ඇහෙන්නේ නැතුවත් ඒ සමාජ. හැබැයි ඉතින් අපි ඉස්සරහට යනවා බලමු. එන්න දිගටම වීඩියෝ එකත් එක්ක බලමු ගිහිල්ලා කුමන කිරිතේ බිස්කට් දවසක් කරනවා මෙතන මේ කට්ටිය කිරිතේ තියෙනවා ප්ලේට් තියෙනවා අපිට කිරිතේ එකක් බොනවා මේ වෙලාවේ හොඳයි ඒ වැඩි අපි බහලා බලමු මේ කොහෙද කියලා කට්ටිය දවසල ඔන්නේද අපි ටිකෙන් ටික ලං වෙනවා කුමන කුරුල්ලන් බලන තව එකක් තියෙනවා මෙතන ළඟ. අපි චුට්ට ආවා දැන් සෑහෙන දුරක් ගිහලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පෙන්නන්න මේ ඉස්සර කුමන කියන්නේ මේවා නග කියන්නේ ගම්මාන පරණ ගම්මාන කුමන කියන්නේ කලින් මේ මිනිස්සු ජීවත් වෙලා හිටපු ගම්මාන. පස්සේ ඒ රජවල් වලින් ඒවා ඒගොල්ලන් අයින් කරලා මේවා වනජීවී ඉඩම් කරපු එක තමයි දැන් සත්තු මේවා ඉන්නේ වැඩිපුරම අලිකොඩි වලසු. දැන් මේකේ ජනතාව නැහැ. නමුත් පරණ බිල්ඩින් පරණ ඉස්කෝල පරණ රෝහල් ඔක්කොම හිටන් එක තියෙනවා ගම්මානේ. බලන්න යන්න පුළුවන්. නමුත් අපි අද යන්නේ නැහැ. මම පෙන්නන්න අන්න රැයදී තමයි තියෙන්නේ මේ බෝඩස් ටික. ඒ තමයි පරණ කුමන ගම්මානේ. ඔන්න ඉතින් කුමන මේක තමයි තව එක කුරුල්ලන් එහෙම බලන්න පුළුවන්. සවුත් කුරුල්ලේ ඔන්නම් ගිහිල්ලා පොඩ්ඩක් බලමු. චතුරාගේ ඉස්සර වෙලා වට කලින් ආපහු ඊට පස්සේ එකකට ආවා උඩුවත් ඇදුණා. මෙතන යන මාළු ටික.
කුඩා කැබලිත් තියෙන මෙන්න මේ පැත්තට එන්න. කට්ටිය දිනවා ගන්නවා බලන්න. ඔන්න චුට්ට කුඩා කැබලිත්තට අපි ලං වෙනවා. පොඩ්ඩ ලං වෙනවා කුඩා කැබලිත්තට. එන්නම් අවුව හොඳටම බහැලා ගිහිල්ලා තියෙන අවුවක් නෑ. මීට ඔන්න ලං වෙනවා කුඩා කැබලිත්තට. ඔන්න ඉතින් අපි ආවා කුඩා කැබලිත්තට. අපි බලමු ගිහිල්ලා කොච්චර කට්ටියක් ඉන්නවද. තාම කට්ටිය එන ගමන් ඉන්නේ මගේ නෝ. තාම සෑහෙන්න ඉන්න කෙනෙක්. ඉතින් බලමු. කැබලිත්ත කොහොමද කියලා. කැබලිත් තත්ත්වය අපිට ඉන්න තැන තියෙයිද නැද්ද හොයාගන්න වෙයිද? අපේ බෑග් ටිකත් මංජෝ අයියාගේ වාහනේ. වෙන්නේ වාහනේ ගිහිල්ලා නැහැ තාම. අරේ ඇත්ත ඉස්සරහා. සෑහෙන සෙනගක් ඉන්නවා. ලේසි වෙන තැනක් වාගේ. ඔන්න ඉතින් කැබලිත්ත පේනවනේ. කොහොම හවුස්ෆුල්. අපි තාම තැනක් හොයන නවතින්න. බලමු අපි ආනන්ද ඇද්දී අර පැත්තට. සෑහෙන දමිළ ජනතාව සිංහල ඔක්කොම ඉන්නවා. සෑහෙන ඉන්නවා. ඔන්න කැබලිත්තේ තත්ත්වය. ඔන්න ඉතින් කැබලිත්තේ රෑ තත්ත්වය. ඔය තමයි රෑට තියෙන තත්ත්වය. ඉතින් කට්ටිය හැමෝම කෑම හදාගෙන කාලා බීලා ඔක්කොම නිදා ගන්නවා වෙලස්සන. මොකද උදේ පාන්දරම යන්න තියෙන හින්දා මේ කට්ටිය ඉතින් නිදා ගන්නවා. මේක තමයි කැබලිත්ත තියෙන දේවාලේ. අපි උදේට වඳිමු ඇවිල්ලා. ඉතින් ඒක තමයි කැබලිත්තේ රෑට තියෙන තත්ත්වය. හැමෝම නිදා ගන්නවා වෙලස්සන. මොකද මේ නිදා ගන්නවා මොකද මේ උදේට යන්න තියෙනවානේ. උදේ 5 වෙන 4 5 වෙනකොට යනවා. ටක් ගාලා ඇස්තිලා යනවා. ඒක තමයි රැට තියෙන කොහොම නිදි ඉක්මනට උයනවා කෑම. අපිත් ඉතින් කෑවා. අපි තිව්වා. උයලා කෑවා. කාලා අපිත් දැන් තව දෙකකින් නිදාගෙන අපිත් උදේ 4 5 වගේ වෙනකොට පිටත් වෙනවා.
සීනියක් තියෙනවා රෑ වෙනකන්. හැබැයි මම හිතනවා ඔක රෑට ආවට ඒක නිවයි. ඉතින් උතන තාත්තේ නමම වැඩිච්ච තැන්වල නිදි ගම මාසිට අපේ ආනන්දයේ ඉන්න බලමු. ආනන්දය තමයි හොඳටම ඉන්නේ. හැමෝම කෑත් දාගෙන. ආනන්දය හොඳට ඉන්න හැමෝම කෑත් දාගෙන. ආනන්දය සුපිරියටම ඉන්නේ.